හරිතිං මේ වීඩිය පිසෝඩ් එකෙනලා තින්නේ 2025 සාමාන්‍ය පෙළ විභාග ලියපු නංගිල මල්ලිලා වෙනුවෙන්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරිතිං 2025 වර්ෂයට අදාළව අපොස සාමාන්‍ය පෙළ විභාග ලියපු නංගිල මල්ලිලා මේ වෙද්දි බලන් ඉන්නේ යාළගේ ප්‍රතිඵල කවද්ද නිකුත් වෙන්නේ කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකකින් ගෙනලා තින්නේ ඔයාලගේ ප්‍රතිඵල කවද්ද එන්නේ කියලා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක වලට කියලා දෙනවා ඔයාලගේ ප්‍රතිඵල කොහොමද ලැබෙන්නේ කියලා. ඒ කියන්නේ A එක කීයෙන්ද, B එක කීයෙන්ද, C එක, S එක, W එක කීයෙන්ද දෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. අපි යමු වීඩියෝ එක ඉස්සරහට. ඉතිං කියන්න ඕනේ 2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ගිය මාසේ නිකුත් වුණා. ඉතිං ඒකෙදිත් මාර්තු 10 වෙනිදා මං වීඩියෝ එකක් දැම්ම අපේ channel එකේ ප්‍රතිඵල මේ දවස්වල එනවා කියලා. ඉතිං ඒ කිව්ව වගේම 31 රෑ 11ට පාන්දර 12ට එකට වගේ තමයි මේ ප්‍රතිඵල නිකුත් වුණේ. ඉතිං අපි කිව්ව වගේම මගේ channel එකේ ඇති වීඩියෝස් කලින් දාලා ඒ කියන දවස්වලම අනිවාර්යෙන් results release කරනවා. ඉතිං මේ අවුරුද්දෙත් ඔයාලගේ රිසල්ට්ස් ඒ ඩේට්ස් වලම අනිවාර්යෙන් රිලීස් කරනවා. ඉතින් අපි බලමු දැන් ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙන්නේ කවද්ද කියලා. ඉතින් අපි මුලින්ම යමු 2024 සාමාන්‍ය පෙළ විභාගයට. ඉතින් කලින් අවුරුද්දේ රිසල්ට්ස් රිලීස් වෙච්ච දවස් වලට අපි ගියොත් 2024 සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වෙලා තියෙන්නේ 2025 වර්ෂයේ මාර්තු මාසේ 26 වෙනිදා. හරිද? එතකොට රිසල්ට්ස් රිලීස් වෙලා තියෙන්නේ 2025 වර්ෂයේම ජූලි මාසේ 11 වෙනිදා. හරිද? ඉතින් මේ අවුරුද්දේ ඒ කියන්නේ 2025 26 සාමාන්‍ය පෙළ විභාගය ගත්තොත් විභාගේ පටන් අරන් තියෙන්නේ පෙබරවාරි මාසේ 17 වෙනිදා. විභාගය ඉවර වෙලා තියෙන්නේ පෙබරවාරි 26 වෙනිදා. ඉතින් ඒත් එක්ක බැලුවොත් අපි විභාගය අවසන් වෙලා තියෙන්නේ එතකොට පෙබරවාරි 26 වෙනිදානේ. ඉතින් ප්‍රතිඵල නිකුත් වෙන්නේ කවද්ද කියලා තමයි දැන් අපිට තියෙන ප්‍රශ්නය. ඉතින් ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මාසේ පළවෙනි සති දෙක තුල මේ තියෙන සිටුේෂන් එකත් එක්ක රිලීස් කරන්න වැඩි ඉඩකඩක් තියෙනවා. හරිද? මොකද කලින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් කියලා තිබේ අප්‍රේල් 30න් පස්සේ රිසල්ට්ස් රිලීස් කරනවා කියලා. දැන් මොකද A level results උත් අප්‍රේල් 1 වෙනිදා කියන්නේ 31 පාන්දර අප්‍රේල් 1 වෙනිදා තමයි නිකුත් කළේ. ඉතින් දැන් මාසකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් ඔයාලගේ රිසල්ට්ස් උත් ඉක්මනට නිකුත් කරනවා. මං කියන්නේ පළවෙනි සති දෙක ඇතුළත අනිවාර්යෙන් ඔයාලගේ රිසල්ට්ස් ඉන්ටර්නෙට් එකට රිලීස් කරනවා කියලා. හරිද? දැන් අර ලෝක යුද්ධෙත් එක්ක ඉන්ධන අර්බුද ඇවිල්ලා බදාදා දවස් නිමාඩු දින කරලා ඒ වගේ පොඩි සීන් ටිකක් ගියානේ පහුගිය කාලේ. ඉතින් ඒවත් එක්ක මේක උපරිම ගියොත් 3 වෙනි සතියට යන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙමත් නැතුව අනිවාර්යෙන් පළවෙනි සති දෙක ඇතුළත නිකුත් කරන. ඒ කියන්නේ මැයි 4 වෙනිදා සවුන්ද පටන් ගන්න දවසත් 16 වෙනි ඉරිදා ඒ සති දෙක ඇතුළත අනිවාර්යෙන් එවනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඊට පස්සේ කල් ගියොත් විතරක් මැයි 23 හරිද 23 වන 3 වෙනි සතියට මේක ඇදෙන්න පුළුවන්. හරිද? ඉතින් එච්චර වෙනකන් ඉන්න ඔයාලගේ රිසල්ට්ස් රිලීස් කරනවා ඉක්මනට. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. හරිද? ඉතින් රිසල්ට්ස් රිලීස් කරාට පස්සේ ඔයාලට තියෙන ඔප්ෂන්ස් මොනවාද? ඉතින් අපි කතා කරමු වීඩියෝ එක ඉස්සරහට. හරි, ඉතින් ගොඩක් දෙනෙක් දන්නේ කොහොමද ඔයාලගේ O level වල ලකුණු හම්බෙන්නේ කියලා. හරිද? O level examination එකේ ලකුණු හම්බෙන්නේ කොහොමද කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. හරිද? ඉතින් ඒ පිළිබඳ ඔෆිෂියල් විදිහට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ඩොකියුමන්ට් එකක් රිෆර් කරලා තමයි මම මේ තොරතුරු වලට ගෙනාවේ. ඉතින් මේ තියෙන්නේ ඔයාලා දකින්නේ එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් ඩිලිවර් කරලා ගෙදෙට්ටම ගෙන්න ගත්ත A level රිසල්ට් ෂීට් එකක අඩංගු වෙලා තියෙන විස්තරයක්. ඉතින් ඒකේ සඳහන් වෙලා තියෙනවා රේන්ජ් ඔෆ් මාක්ස් කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා මේ රේන්ජ්ස් වලට තමයි මේ රිසල්ට්ස් හම්බෙන්නේ කියලා. හරිද? ඉතින් ඒකෙදි ඔයාලට පේනවා ඒක ඔෆර් කරන්නේ ලකුණු 100ත් 75ත් අතර. හරිද? B එක දෙන්නේ ලකුණු 65ත් 74ත් අතර. C එක ඔෆර් කරන්නේ 50ත් 64ත් අතර. එතකොට S එක ඔෆර් කරන්නේ 35ත් 49ත් අතර. W එක ඔෆර් කරන්නේ 34න් පල්ලෙහා ලකුණු මට්ටම් වලට. ඉතින් මේකේ රේන්ජස් වල පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. පේපර් එකේ ස්වභාවය අනුව ළමයි ලියන
විදිහ අනුව ඔය වගේ ගොඩක් දේවල් මත මේක ඩිපෙන්ඩෙනවා. ඉතින් කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. මොකද තම ඔයාලා O level නේද A level ලියන ළමෙක් නම් මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද එයාලගේ Z score එක හැදෙන්නේ මෙන්න මේ සාධක මත. ඉතින් ඔයාලට වැඩි හිතන්න දෙයක් නෑ. අර පොඩි දැනුමක් ගන්න ඕන හින්දා මම දැම්මේ මේක. ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක පොඩ්ඩක් බලන්න. හරිද? ඉතින් අපි යමු වීඩියෝ එක ඉස්සරහට. හරි ඉතින් දැන් රිසල්ට්ස් රිලීස් වුණාට පස්සේ ඔයාලා හිතපු රිසල්ට්ස් එකම ඔයාලට එන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? දැන් ඒ 9ක් කියලා හිතන් ඉන්න ළමයින්ට සමහරක් වෙලාවට ඒ එකක්වත් නැති වෙන්න අවස්ථා පුළුවන්. අවස්ථා තියෙන ඕන තරම්. හරිද? ඉතින් ඔයාලා කලබල වෙන්න ඕනේ නැහැ. මොකද විභාග දෙපාර්තමේන්තුවෙත් වැඩ කරන මිනිස්සු ඉතින් ඔයාලට වරදින්න පුළුවන්. හරිද? ඉතින් අපිට ඒකට ගන්න තියෙන එක ඔප්ෂන් එකක් තමයි ඔයාලගේ රිසල්ට්ස් කියන්නේ ඔයාලගේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයක් සඳහා ආයුධම් කිරීමට හැකිවීම. හරිද? ඒ කියන්නේ ඔයාලගේ රිසල්ට්ස් රීකරෙක්ෂන්ස් වලට ඇප්ලයි කිරීම. හරිද? ඉතින් රිසල්ට්ස් රිලීස් වෙලා දවසකින් දෙකකින් විතර මේ රීකරෙක්ෂන්ස් වලට ඇප්ලයි කරන්න කොහොමද කියලා මම වීඩියෝ එකක් දානවා අනිවාර්යෙන්. රීකරෙක්ෂන් රිසල්ට්ස් උත් එන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. මාසයක එකමාරක් වගේ පොඩි කාලයක් ගත වෙන්නේ. ඉතින් ඔයාලට විශ්වාසයක් තියෙනවා නම් ඔයාලගේ රිසල්ට්ස් මේ රිසල්ට්ස් එකම නෙමෙයි එන්න ඕනේ. තව ටිකක් වැඩි වෙලා එන්න ඕනේ. එහෙම හිතේ මොකක් හරි මේකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් රීකරෙක්ෂන්ස් වලට ඇප්ලයි කරන්න. මොකද රිසල්ට් එක කොයිම වෙලේකවත් අඩු වෙන්නේ නැහැ. හරිද? ඒක මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරිද? ඉතින් ඊළඟ ඔප්ෂන් එක විදියට ඔයාලට පුළුවන් 2026 සාමාන්‍ය පෙළ විභාගය සඳහා ආයුධම් කරන්න. හරිද? මොකද 2026 සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන්නේ දෙසැම්බර් මාසේ. ඉතින් වැඩි කාලයක් නැහැ. මොකද කාලය මේ බලද්දි ඉක්මනට ගෙවිලා යනවා. ඉතින් මොකද මේ අවුරුද්දේ නම් සෑම විභාගයක්ම නිසි කලට නිසි කාලවකවාන වල පවත්වන කියලා තමයි මේ අලුත් ආණ්ඩුවෙන් කියලා තියෙන්නේ. හරිද? ඉතින් අපි බලමු කොහොමද කල්යයිද විභාග තාම සඳහන් වෙලා නැහැ. ඒ අදාළ කාලවකවාන වලම තියෙනවා කියලා තමයි විභාග දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් එහෙම දෙසැම්බර් මාසෙම තිබ්බොත් අනිවාර්යෙන් සැප්තැම්බර් වෙද්දි ඔයාලගේ 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයදුම් කරුවන් සඳහා ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ඕපන් වෙයි සයිට් එක. ඉතින් ඒ පිළිබඳවත් මං ඒ අදාළ කාලවකවාන වලදී අපේ channel එකේ විස්තර දානවා. ඉතින් අපිත් එක්කම දිගටම රැඳිලා ඉන්න. මොකද මේ channel එක අලුත් channel එකක් මේ field එකට. හරිද? ඉතින් A levels දක්වා කැම්පස් ඇප්ලයි කිරීම දක්වා ඔයාලට මග පෙන්වීමක් මේ channel එකෙන් සිදු කරනවා. ඉතින් මොන හරි වීඩියෝස් වල අඩුපාඩු තියෙනවා නම් ඒකත් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. හරිද? ඉතින් තව දෙයක් කියන්න තියෙනවා ඔයාලගේ රිසල්ට් ෂීට්ස්. හරිද? දැන් ඔයාලගේ O level රිසල්ට් ෂීට් එක නම් ඔරිජිනල් එක නෙමෙයි. අර ඉස්කෝලෙන් දෙන එක ඔයාලට පුළුවන් පාසලට ගිහිල්ලා ගන්න එක මාස දෙකක් තුනක් වගේ යද්දී ඔයාලගේ ඉස්කෝලේටම එනවා. හරිද? ඊට අමතරව ඔයාලට O level රිසල්ට් ෂීට් එක විභාග කොමසාරිස්ගේ නිල සහතිකය ගහලා අස්සම් කරලා ගන්න ඕන නම් ගෙදෙට්ටම එනවා. අපේ channel එකේ වීඩියෝ එකක් දාලා ඇති කොහොමද එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකට යන්නේ නැතුව ගෙදර ඉඳන් ඔන්ලයින් ඕඩර් කරලා ගෙදෙට්ට ගෙන්න ගන්න කියලා දවස් දෙකක් ඇතුළත. හරිද? ඉතින් මම අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක්ස් ඔයාලට බලලා අදාළ ටියුටෝරියල් එක බලලා ඒක ඇප්ලයි කරලා බලන්න පුළුවන්. හරිද? ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්න ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. මම අනිවාර්යෙන් හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් දානවා. හරිද? ඉතින් ඔයාලට සුබ දවසක්. අපිත් එක්කම දිගටම රැඳිලා ඉන්න. වීඩියෝ එක බලලා යාළුවන්ටත් ෂෙයා කරන්න. අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. subscribe බටන් එක ඔබලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අපි යනවා. goodbye.